මට කලින් කතා කරා මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇත්තට මට පුදුම හිතුණා මොකද එතුමා කියනවා අද අර මුලින්ම ගෙවල් සුද්ධ කිරීම සඳහා ලබා දෙන රුපියල් 25000 අද ඒ ජනතාව 90%ක් ලබා දීලා තියෙනවා කියලා. මම හිතන්නේ එතුමාට අමතක වෙලා එතුමා නියෝජනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කය කියලා. මොකද මම ඊයේ අපේ මහනුවර දිසාපති කාර්යාලයෙන් අපේ දත්ත ලබා ගත්තා. එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ මේ රුපියල් 25000 අද වෙනකොට ලබා දීලා තියෙන්නේ 65%කට. දිට්වා සුළුකුණාටු වලින් බලපෑමට ලක් වුණා පවුල් 38889ක්. හැබැයි පවුල් 20000කට අද වෙනකොට මේ 25000 ලබා දීලා නැහැ. මම ඒ වාර්තාව සභාගත කරනවා ගරු සභාපතිතුමියනි. ඒ වගේම පිරිසුදු කිරීමේ දීමනාව විශේෂයෙන්ම උඩුදුම්බර ගත්තොත් අපේ මට කලින් කතා කරපු මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ උඩුදුම්බර ආපදාවට ලක් වුණ 4315න් 1645කටයි මේ මූලික 25000 ලබා දීලා තියෙන්නේ. මම ඒ වාර්තාවත් දිට්වා සුළුකුණාටුවේ ආපදාවට ලක්වීම සඳහා සාහන සැලසීමේ වාර්තාව 2025 දෙසැම්බර් 31 වෙනිදා නිකුත් කරන ලද වාර්තාව සභාගත කරනවා. දිසාපති කාර්යාලයෙන් සඳහන් කරන්නේ ගරු සභාපතිතුමියනි දෙසැම්බර් 31ට පස්සේ කිසිම මුදලක් ලැබිලා නැහැ කියලා. අපි දැක්කා අයවැය කාලේ කිව්වා භාණ්ඩාගාරය පිරී ඉතිරිලා තියෙනවා කියලා. නමුත් අපිට ලැබෙන තොරතුරු අනුව දෙසැම්බර් 31ට පස්සේ කිසිදු ගෙවීමක් කරලා නැහැ. ඒකයි මම මේ වාර්තාව දෙසැම්බර් මාස 31 වෙනිදා වාර්තාව සභාගත කරන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමියනි උපකරණ මිලදී ගැනීමට රුපියල් 50000ක් දෙනවකු අපි දැක්කා ජනාධිපතිතුමා මේ දිට්වා සුළුකුණාටු වලින් පසුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගොඩක් සුරංගනා කතා කිව්වා අරක දෙනවා කිව්වා මේක දෙනවා කිව්වා. හැබැයි අද අර්ධහානි සහ පූර්ණහානි නිවාස 20000ක් තිබුණත් පවුල් 7000කට විතරයි මේ 50000 ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට පාසල් සිසුන් ගත්තත් 25000ක් ජනාධිපතිතුමා දෙනවා කිව්වත් අද වාර්තා වෙලා තියෙන්නේ 15000කට විතරයි මේ පාසල් උපකරණ ලබා ගැනීමට මුදල් ලබා දීලා තියෙන්නේ. ඊටු 15000 ජනාධිපති අරමුදලෙන් ලබා දෙනවා කිව්වට ඒ සම්බන්ධයෙන් අද කිසිදු කතාවක් නැහැ. අපිට කිසිම වාර්තාවක් ඒ සම්බන්ධයෙන් ලබා ගැනීමට නොහැකි තත්වයක් තියෙනවා. මේ ආකාරයට මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මොකද අපි දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 9ක් ඉන්නවා ප්‍රබල ඇමති කෙනෙක් ඉන්නවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා අපි විපක්ෂයේ ඉන්නේ මන්ත්‍රීවරුන් 30 දෙනයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට මම ඉල්ලා සිටිනවා මොකද අපි දැක්කා පහුගිය කාලේ සමහර නියෝජ්‍ය අමාත්‍යවරු බෝක්කයක් හදලා හරියට හයිවේ එකක් හැදුවා වගේ තමයි මාධ්‍ය දාලා තිබුණේ. ඉතින් මම ඉල්ලා සිටිනවා එවැනි කටයුතු ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටු කරන්න කියලා තමයි මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනේ. වගේම සභාපතිතුමියනි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම උඩුනුවර වටදෙනිය කොට්ටාසේ ඇතුළු කොට්ටාශ කිහිපයකම ආණ්ඩුවේ නියෝජිතයන් හරහා තමයි මේ අවශ්‍ය මේ සහන ලබා දීමට අවශ්‍ය අයදුම්පත් බෙදා හරින්නේ. මම කලින් කිව්ව විදිහට උඩුනුවර වටදෙනිය කොට්ටාසේ ඒ ආණ්ඩුවේ නියෝජිතයාගේ නිර්දේශ මත තමයි මේ 25000 ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ආපදා දීමනාව ලබා දීමට අවශ්‍ය අයදුම් පත්‍ර බෙදා දෙන්නෙත් ඒ අදාළ කොට්ටාසවල ආණ්ඩුවේ නියෝජිතයන්. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින ගමන්ම ගොඩක් ප්‍රදේශවල සභාපතිතුමී මහනුවර දිස්ත්‍රික්කයේ NBRO වාර්තා තවමත් ලැබිලා නැහැ. ඉතින් විශාල සංඛ්‍යාවක් පවුල් විශාල සංඛ්‍යාවක් දැනටමත් අවදානම් තත්වයක ඒ වගේම අවිනිශ්චිත තත්වයක තමයි ජීවත් වෙන්නේ. මොකද තමන්ගේ ගෙවල් වල ඉන්නද එහෙම නැත්නම් වෙන ස්ථානයකට යන්නද කියලා අවදානම් සහ අවිනිශ්චිත තත්වයක තමයි. ඉතින් මං ඉල්ලා සිටින්නේ මේ NBRO වාර්තා කඩිනමින් ලබා දෙන්න කියලා. මොකද නැත්තම් ඒ ජනතාවගේ ජන ජීවිත යටා තත්වයකට පත් කර ගැනීමට නොහැකි වෙනවා. ඉතින් මං ඒ වගේම මතක් කරන්න කැමතියි මං අද පත්වල දැක්කා ලයිට් බිල සම්බන්ධයෙන් මං හිතන්නේ මේ දිට්වා සුළුකුණාටු නිසා රුපියල් බිලියන 20ක පාඩුවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ජනතාවගෙන් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා තමයි ඒ පුවත්පත් නිවේදනයේ තිබුණේ. ඉතින් මං විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් අපේ ජනතාවට මේ බදුබර ලබා නොදෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින ස්තුතියි.